ආයුබෝවන් මනාර ජ්‍යොතිෂයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි පළවෙනි පාඩමෙන් අපි ඉගෙනුවා නැකත් පිළිබඳව. අද අපි ඔබට උගන්වන්නේ රාශි අධිපතීන් පිළිබඳව. කවුද මේ රාශි අධිපතීන් කියලා දැනගන්න අපි කේන්ද්‍ර සටහනක් ඇඳගමු. ඔබට තවත් මතක් කර දෙන්න නම් අපි වසම රාශියෙන් පටන් ගමු. හැම විටම මේෂ රාශියෙන් පටන් ගන්න. අද වසම රාශියෙන් පටන් ගමු. වසම රාශියේ පළවෙනි රාශිය වසම රාශිය අධිපති සිකුරු. පළවෙනි භාවයේ වසම රාශිය අධිපති සිකුරු. දෙවැනි භාවයේ මිථුන අධිපති බුධ. දෙවැනි භාවයේ අධිපති බුධ. අපි හැම විටම මේෂ රාශියෙන් කියලා දෙන නිසා අද වසම රාශියෙන් ඔබට කියලා දෙන්න. තුන්වෙනි භාවයේ අධිපති සඳු. හතරවෙනි භාවයේ අධිපති රවි. පස්වෙනි භාවයේ අධිපති බුධ. හයවෙනි භාවයේ අධිපති සිකුරු. හත්වෙනි භාවයේ අධිපති මේ භාවයත් කියන්නේ රාශියකටම තමයි. අපි ඉදිරි පාඩම් වලදී භාවය පිළිබඳව ඔබට අවබෝධයක් ළඟා කර දෙනවා. පළවෙනි අපි අද ඔබට කියලා දෙන්නේ රාශිය පිළිබඳව අධ්‍යයනය කරන හැටි. හත්වෙනි භාවයේ කුජ. අටවෙනි භාවයේ ගුරු. නවවෙනි භාවයේ ශනි. හත්වෙනි භාවයේ කුජ. අටවෙනි භාවයේ ගුරු. නවවෙනි භාවයේ ශනි. සෙනසුරට රාශි දෙකක් තියෙන නිසා නවවෙනි භාවයයි 10 වෙනි භාවයයි සෙනසුරු. 10 වෙනි භාවය කියන්නේ රාශියකට. රාශිය සෙනසුරු. එකොළොස්වෙනි භාවය 11 වෙනි රාශිය ගුරු. 10 වෙනි රාශිය ශනි. 11 වෙනි රාශිය ගුරු. 12 වෙනි රාශිය කුජ. වසම රාශියෙන් ගන්නම සිකුරු බුධ සඳු රවි බුධ සිකුරු කුජ ගුරු ශනි ශනි ගුරු කුජ මේ ග්‍රහයන්ට තමයි මේ රාශිය අයත් වන්නේ. ඉතින් භාවයක් පිළිබඳ අවබෝධය අපි ඉස්සරහට පාඩමේදී ඔයගලට කියලා දෙනවා. පළවෙනි රාශිය සිකුරු. අපි වසම රාශියේ වසම ලග්නේ ගත්තොත් පළවෙනි රාශිය සිකුරු. සිකුරට අයත් රාශියක්. දෙවෙනි රාශිය බුධට අයත් රාශියක්. තුන්වෙනි රාශිය සඳුට අයත් රාශියක්. හතරවෙනි රාශිය රවිට අයත් රාශියක්. පස්වෙනි රාශිය බුධට අයත් රාශියක්. හයවෙනි රාශිය සිකුරුට අයත් රාශියක්. හත්වෙනි රාශිය කුජට අයත් රාශියක්. අටවෙනි රාශිය ගුරුට අයත් රාශියක්. නවවෙනි රාශිය සෙනසුරට අයත් රාශියක්.
10 වෙනි රාශිය සෙනසුරුවට අයත් රාශියක්. 11 වෙනි රාශිය කුරුට අයත් රාශියක්. 12 වෙනි රාශිය කුජට අයත් රාශියක්. මේ වගේ සිකුරට රාශි දෙකක්, සිකුරට රාශි දෙකයි, සිකුරට රාශි දෙකයි, බුදට රාශි දෙකයි, රවිට එක රාශියක්, සඳුට එක් රාශියක්, ගුරුට රාශි දෙකයි, ශනිට රාශි දෙකයි, කුජට රාශි දෙකයි. රාහුට කේතුට රාශි නෑ. රාහු ඡායාග්‍රාහීන් කියලා තමයි කියන්නේ. ඒ වගේම අපි වසම රාශියෙන් පටන් අරන් කොහොමද ග්‍රහය ඇතුළත් කරේ රාශි වලට කියලා අද ඔබට මේ පාඩමෙන් කියලා දෙනවා. අපි වසම රාශියෙන් පටන් ගත්තනේ. අපි ඊළඟට යමු මිථුන රාශියට. මිථුන රාශියෙන් කොහොමද ග්‍රහ 9 දෙනා රාශි වලට වැටෙන්නේ කියලා. ඔබ රාශියක් පිළිබඳ මන අවබෝධයකින් සිටිය යුතුයි. ඉදිරි වැඩසටහන් වලදී අපි කියා දෙන ජ්‍යොතිෂ පලාපල කියවීමට මනා දැනුමක් මේ රාශි පිළිබඳ ඔබ සතුව තිබිය යුතුයි. දැන් මිථුන රාශියෙන් පටන් ගත්තම මේ රාශි අධිපතිය බුධ, ලග්නාධිපතිය බුධ. මේ පළවෙනි කොටුවට කියන ලග්නය කියලා. ලග්නාධිපතිය බුධ. දෙවෙනි කොටුවේ කාටක සඳු. තුන්වෙනි කොටුව සිංහ රවි. හතරවෙනි කොටුව කන්‍යා බුධ. පස්වෙනි කොටුව තුලා සිකුරු. කොටුව කියන රාශියකට තමයි කියන්නේ. 6 වෙනි රාශිය වෘශ්චික කුජ. 7 වෙනි රාශිය ගුරු ධනු. 8 වෙනි රාශිය මකර ශනි. 9 වෙනි රාශිය කුම්භ ශනි. 10 වෙනි රාශිය මීන ගුරු. 11 වෙනි රාශිය මේෂ කුජ. 12 වෙනි රාශිය ඔසම සිකුරු. මේ වගේ රාශි බෙදීමක් කරන හැටි ඔබ දැන් දන්නවා. මිථුන රාශිය නම් පළවෙනි රාශිය ලග්නාධිපතිය බුධ. දෙවෙනි රාශිය අධිපතිය සඳු. තුන්වෙනි රාශිය අධිපතිය රවි. හතරවෙනි රාශිය අධිපතිය බුධ. පස්වෙනි රාශිය අධිපතිය සිකුරු. හයවෙනි රාශිය අධිපතිය කුජ. හත්වෙනි රාශිය අධිපතිය ගුරු. අටවෙනි රාශිය අධිපතිය ශනි. නවවෙනි රාශිය අධිපතිය ශනි. 10 වෙනි රාශිය අධිපතිය ගුරු. 11 වෙනි රාශිය අධිපතිය කුජ. 12 වෙනි රාශිය අධිපතිය සිකුරු. මේ වගේ ලග්නයක් ගත්තම ඒ රාශි වලට අධිපති අපි දැන් දැනුවත්. ඒ වගේම සිකුරට රාශි දෙකක් හිමි. බුධට රාශි දෙකක් හිමි. රවිට එක් රාශියක් හිමි. රවිට හිමි සිංහ රාශිය. සිංහ රාශිය මේ රාශිය. සඳුට එක් රාශියක් හිමි. කටක රාශිය. මේ රාශිය. බුධට රාශි දෙකක් හිමි. බුධට රාශි දෙකක් හිමි. කුජට රාශි දෙකක් හිමි. සිකුරට රාශි දෙකක් හිමි. ගුරුට රාශි දෙකක් හිමි. ශනිට රාශි දෙකක් හිමි. මේ වගේම ඒ ග්‍රහයන්ට ඒ රාශි දෙක බැගින් හිමි වෙනවා. සඳුටයි රවිටයි තමයි එක එක රාශියක් හිමි වෙන්නේ. දැන් ඔබට තේරෙනවා ලග්නය ඇදෙන හැටි.
ලග්නයේ සිට වම් පැත්තට ගනිනකොට රාශි වෙනස් වෙනවා. එකෙන් එක රාශි වෙනස් වෙනවා. මේෂ රාශියෙන් පස්සේ වසම රාශිය. වසම රාශියෙන් පස්සේ මිථුන රාශිය. මිථුන රාශියෙන් පස්සේ කටක රාශිය. අපි රාශි 12 ගනිමුකෝ. රාශි 12 දන්නේ නැති කට්ටියත් ගොඩක් ඉන්නවා. අපි රාශි 12 ඉගෙන ගමු. 1 මේෂ, 2 වසම, 3 මිථුන, 4 කටක, 5 සිංහ, 6 කන්‍යා, 7 තුලා, 8 වෘශ්චික, 9 ධනු, 10 මකර, 11 කුම්භ, 12 මීන. මේෂ රාශියෙන් පටන් ගන්නම මීන රාශිය වෙන අන්තිම රාශියට අයත්. දැන් අපි මේ රාශි අධිපතින් ගැන අපි කතා කරේ. අපි දැන් බලමු ඒ රාශි අධිපති. මේෂ රාශියට අධිපති රවි. මිථුන රාශිය වසම රාශියට අධිපති සිකුරු. මිථුන රාශියට අධිපති බුධ. කටක රාශියට අධිපති සඳු. සිංහ රාශියට අධිපති මේෂ රාශියට අධිපති සමා වෙන්න. මේෂ රාශියට අධිපති කුජ. සිංහ රාශියට අධිපති රවි. කන්‍යා රාශියට අධිපති බුධ. තුලා රාශියට අධිපති සිකුරු. වෘශ්චික රාශියට අධිපති කුජ. ධනු රාශියට අධිපති ගුරු. මකර රාශියට අධිපති शनि. कुंभ राशि अधिपति शनि. मीन राशि अधिपति गुरु. මේ වගේ මේ රාශියන්ට අධිපති ග්‍රහයෝ. ඉතින් රාශියට රාශි දෙක අධිපතිත්වය සිකුරු දරනවා. ඒ කියන්නේ තුලා රාශියයි වසම රාශියයි අධිපති සිකුරු. බුධ මිථුන රාශියයි කන්‍යා රාශිය අධිපති. රවි සිංහ රාශියට අධිපති. සඳු කටක රාශියට අධිපති. ගුරු ධනු मीन राशि अधिपति. शनि मकर कुंभ राशि अधिपति. कुज वृश्चिक मेष राशि अधिपति. මේ වගේ රාශි අධිපති අද ඔබ තේරුම් ගත්තා. මේ වගේ මතක තියාගන්න රාශීන් අධිපති කවුද? ඊළඟට අපි භාව අධිපති ඔබට කියලා දෙනවා. ආයෙත්